Keparna petiak kawrun tak kita petiak balan nadanya ini mukat ini meso godak gitu ya dan poda meso adui indah dan wadat parno ila di wadat parno teh meso ini na annabal indah parno wada ayi karla ya ala talut pada gatakan alut pada bandul bulu amene gitu adara din nadanya oh coba siapi parno ada tiga aing karna oh parno ada oh alut tiga kegulan tadan dino oh kali aing karna pe Dumate apa jadi pohonnya kena den poda oh musala gini pohonnya ane kita meeting petti ya meso aduna gila tuh මේක සාමාන්‍ය සම්මත පෙට්ටියට වැඩි ටිකක් ලොකුට හදලා තියෙන්නේ. පේනවනේ එයාලා පරාගෙන යන එතන. පාර වැරදිලා එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. වාකවුල් සීල් කරලා තියෙන්නේ. එතන සීල් කරලා ටිකක් කරලා එයාලට ඇතුළට වාතය යන්නේ නූල වෙන විදියට. බලමු ගලවලා. මම දුම් පාවිච්චි කරන්නේ නැහැ. එයාලට දුම් පාවිච්චි නොකරම වැඩේ කරන්න පුළුවන් ද කියලා බලන්න ඕනේ. අරින්න පුළුවන්. එයාලගේ වද පොඩ්ඩක් පරණ වෙලා තියෙන්නේ. ඔව්. ඔව්.
දාන්න ඕනේ. නැත්තම් යාලා ඒගොල්ලෝ තව ඉන්නවද? ඒ වටුනේ මිස්ටර් නෑ එන අත උන්නම කරේ උඹ කහනවා මම පෙට්ටියට රාමු 7ක් දාලා තියෙන්නේ. රාමු 7ක වද බඳින්න දීලා තිබිලා ඊට පස්සේ ඉතුරු දේ එයාලට කැමති විදිහට වද බඳින්න දීලා තිබ්බේ. දැන් පේනවා එයාලා වද බඳලා තියෙන හැටි. තියෙන්නේ. ඒ රාමු 7ත් වද බඳලා ඊට පස්සේ අමතර වද ටික තමයි බඳලා තියෙන්නේ. දැන් මම අර ඉස්සෙල්ලාම තිබ්බ රාමු 7 ඒ රාමු 7 වද ටික තමයි පරණ. ඒ වද ටික අයින් කරලා දාන්න ඕනේ. අපි බලමු ඇතුළ. මේ තියෙන රාමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. රාමු 7ේම අද බඳලා තියෙන්නේ. ඊට අමතරව තමයි අර මම කලින් පෙන්නපු වද ටිකත් එයාලා බඳලා තියෙන්නේ. අපි මේ ටික සුද්ධ කරලා බලමු. ටිපෝසා? වා වෙන ඔයාට හොඳයි නේද? අම්මා නම් කුඩි කල්ල කන්නේ. සීනි දාලා. කන්නේ. නිපේ තියලා. ඇන්ටි ගාලා. දෙනවා නම් කනවා ඔච්චරයි. ඔක්කොම. දැන් කාටුන් එකක් තියෙනවා. බලන්න. මේ තියෙන පරණවද? ඉතින් මේ පරණවද ආයේ ටික අයින් කරේ නැත්නම් මෙයාලා ටිකක් කාලයක් ඉඳලා ඉවර වෙලා යනවා යන්න පෙට්ටිය අතහැරලා. ඒ නිසා අනිවාර්යයෙන්ම පරණවද අයින් කරන්න. ඔයාලට පේන එක පාට පරාග. එයාලා වෙන වෙනම තමයි ඒවා උරන්නේ. ගොඩක් තැඹිලි පාට, කහ පාට, සුදු පාටට උරු. මේ තියෙන අඩිය ලෑල්ල. මෙයාලා වැඩ කරන ටිකේ නම් සුද්ධ කරගන්න පුළුවන් ටිකේ එයාලා සුද්ධ කරලා තියෙන්නේ. මේ කිරෝලෙම ටික තමයි එයාලා සුද්ධ කරන්නේ නැතුව පැත්තකට දාලා තියලා තියෙන්නේ.
අනිවාර්යයෙන්ම හොඳට සුද්ධ කරලා වතුරෙන් හොදලා තමයි දාන්න ඕන. ඔයාලට පේන මේ ඉටිසලඹෙත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් මේක අඩියලෑල්ල හොඳට සුද්ධ කරන්න. දැන් මම මේක බලන්න නැතුව ටිකක් කල් හිටියනම් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මේ පෙට්ටිය අතහැරලා දාලා යනවා. අර පෙට්ටියේ ලොකුවට ඉඳ තියෙන ඉඳ තමයි ඒගොල්ලෝ පරණ වද ටික තියෙන්නරලා ඒව පරාග තැම්පත් කරලා ඉතුරු වැඩිපුර තියෙන ඉඩේ අලුතෙන් වද බැඳගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් මාද ටිකක් වද පරණ වද 3ක් අයින් කරලා එයාලට අලුතෙන් බඳින්න දුන්නා. ඉඩ හදලා දුන්නා. දැන් ආයෙ සතියකින් ඇවිල්ලා මම බලන්න ඕන මෙතන මොකද්ද තත්ත්වය කියලා. මේ ඉන්නේ ඉටිසලඹයාගේ කීටය. මේ විදිහට හොඳට පිරිසිදු වෙන්න ඕන. ඊපස්සේ මේක පොඩ්ඩක් වේලෙන් අවුෙන් තියන්න ඕන.